අද අපි හුණු කටු වලට ගියා. මේ තියෙන එක නේද? බලන්න හොඳයිද කියලා. අද නම් හොඳටම පායලා. පේනනේ ලස්සන. බෑග් එකත් රෙඩි, මමත් රෙඩි. මං ඉතින් මේ තාත්තත් එක්ක අපේ යාළුවා ගෙදරට යනවා. බලන්න පාර කොච්චර ලස්සනද කියලා. මේන්නේ දිලිනී තිලිනී. අපි හේදා බස් එකේ ගියා මාකදුරට. අපිට යන්න ඕන ප්ලේස් එකට මෙතනින් බස් එකෙන් බැහැලා පයින් යන්න ඕන ටික දුරක්. මෙතනින් තමයි ඒ යාලට යන්න තියෙන්නේ. මේ ගිය කැලෑ පාරේ කූඩැල්ලෝ හිටියේ නැතුවමත් නෙවෙයි. දැන් අපි මේ ප්ලේස් එකට කිට්ටු කරලා තියෙන්නේ. වතුර නම් ටිකක් විතර සීතලයි. පේනවනේ ගල් උඩින් පැන පැන තමයි අපි ගියේ. ලස්සනයි නේද? මේ තමයි හුණු කටු වැල්ල. ඒ ඇසේ කට්ටිය වලි. කැමරාවක් දැක්කොත් ඇක්ෂන් එකක් නොදත් බෑනේ. ෆොටෝ ගහන්න යන්නේ. මේ වගේ තැනකට ඇවිල්ලා නාන්න නැතුව යනවා කියන්නේ හරිම අපරාධයක්. නාල කන්න බත් එකකුත් ගෙනාවා අපි. අපිට ආපහු ගෙදර එන්න බස් එකක් තිබුණෙත් නෑ. ඒ හින්දා අපි කට්ටියම තීරණය කළා පයින් එන්න. කොළ පාට ලෝකෙක ජීවත් වෙන්න ඇත්තටම පින් කරලා තියෙනවා. බලන්න කොච්චර ලස්සනද කියලා. අපිට වීල් එකක් නම් හම්බුණා. බෑග් ටික ඔක්කොම මේක දාලා යවුවා. මේ රෑවිලා. ටිකක් පොයි බලන්න. ඊළඟ එක තවත් රසවත්. ඔන්න. කො. ස්ට්‍රොබෙරි රසකේ අයිස් සමග චොක්ලට් බිස්කට්. අපිට හරිම මහන්සි. පේනවානේ. හරිම මහන්සි. ඒ වුණාට මේක පට්ට එක්ස්පීරියන්ස් එකක්. අපිට ඉතින් යන්න තැන යාළුවෙකුත් සෙට් වෙනවානේ. මේ තමයි මගේ vlog එකේ end එක. ඉතින් යාළුවනේ මගේ channel එක subscribe කරන්න. Thank you.